මම ටිකින් ටික පතුලක් නැති ආකාදිකට වැටුණ හැටි මට හොඳින්ම මතකයි. ඒවා ආයෙත් මතක් කරන්නවත් බැරි දවස්. මම වැටපින් ඉන්න බව හොඳින්ම දැනගෙන සිටියත් කරන්න දෙයක් තිබුණේ නෑ. නිකන් හැඟීම් දැනීම් නැති මිනිස්සෙක් වගේ ඔහේ බලන් වුණා. ආදරිය ආදරින් හෙටත් මා පුරවන්න. පේරාදෙණිය නගරයට පැමිණි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප මොහොතකින් කොළඹ කොටුව බලා පිටත් වේ. එය නවත්වනු ලබන්නේ ගම්පොළ කලින් නුඹ කොහෙද ආද සුජනු මේ පැන මට නැපුරුදු හිතුනේ තවනු රැවටුණු කරුණු. හෙලෝ මචං කොහෙද ඉන්නේ? දැන්වත් තේරුම් ගනින් කියනදී මොනදී වුණා කොහොමත් ඒකට දා පොල්ලේ සිටිය ගන්න මොහොතටම දන්නානේ. නිකම් බොරුවට පාරවල් ගන්න රස්තියාදු ගහන්නේ නැතුව දැන්වත් ගෙදර වලින් කියන දේ අහන්න. උඹට තේරෙන්නේ නෑ මං කියන දේ. උඹ හොඳටම දන්නවනේ ඒකේ මගේ හොඳම යාළුවන්වත් මම ඒකට ආදරය කරයි කියලා. අනික යා මෙරාව මගේ ළඟින් ඉන්නවා. නවත්ත ගන්න බං ඔය මගුල. හැමදාම ඔක හද මට දැන් ඇති වෙලා. ඒක නැති වෙලා දැන් මාසේ 3කුත් වෙනවා. උඹට තාම දරුණා නම් ඉතින් අමතක කරගන්න. මචං මං කිව්වා ඒක නැති වුන්නේ නැහැ කියලා. මට මගේ පාඩු වෙන්න දීපන්. හලෝ. 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 හැරෙනකම් මාරුයි නමුත් මම හිතන්නේ මමත් ඒ පතුලටම වැටුණා. ඒත් ඊට තප්පර දශමයකට කලින් ආයෙත් තතාවක් ජීවත් වෙන්න උවමනා වෙන්නේ ඇති. කොහොම වුණත් මතකයන් පමණක් ඉතිරි කර සියල්ලෝම නික්මති. හැකිනම් සුබ ගමන් නොකියම යන්න.